දවසක් මගේ ආදරණීය යාළුවන්ට ඉතින් ඔයාලා සතුටින් සනීපෙන් ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් මං තවත් ලස්සන දවසක පුංචි වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න අරගෙන ආවා. එන්නක එහෙනම් මාත් එක්ක මේ පැත්තට පොඩ්ඩක්. ඔන්න ඉතින් අද උදෙන්ම හස්බන්ඩ් ගියා ගෙදරට ඕන කරන හයි ප්‍රෙෂර් ගන් එකකුයි ඒ වගේම වැකුම් ක්ලීනර් එකකුයි අරන් එන්න. මොකද දන්නවද? හයි ප්‍රෙෂර් ගන් එක නම් මගේ හස්බන්ඩ්ට ගොඩක් වටිනවා. එයා වාහන බිස්නස් කරන නිසා වාහන හොදන්න හැමතිස්සෙම හොදන තැන් වලට අරන් යනවට වඩා ගෙදරම ගෙනත් තියාගත්තම ඒක ගොඩක් පහසුයි කියලා තමයි හස්බන්ඩ් කිව්වේ. ඉතින් ඒ නිසා එයා ගියා අපේ ටවුන් එකේ තියෙනවා ක්‍රවුන් එක. ඉතින් අපේ මැෂින් එක අරගත්තේ ක්‍රවුන් එකෙන් තමයි. ඉතින් එයා ගියා එතනට ගිහිල්ලා එයා ඉතින් ඔය වගේ වැකුම් ක්ලීනර් එකයි ඒ වගේම හයි ප්‍රෙෂර් ගන්න එකයි අරගෙන ආවා. දැන් අපි බලන්නේ චුට්ටක් එක හයි කරලා බලන්න. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලාම වැකුම් ක්ලීනර් එක හයි කරලා බලන්න යන්නේ. ගොඩක්ම වැකුම් ක්ලීනර් එකක් ගන්න හිතුවේ අපේ ගෙදරට ගොඩක් දූවිලි එනවනේ. මොකද සිවිලිම ගහලා නෑනේ අපි. ඒ නිසා ඉතින් ඒ හින්දා පුටුවල එහෙම දූවිලි අයින් කරන්න අප්පච්චි කිව්වා වැකුම් ක්ලීනර් එකක් අරගමු කියලා. මෙන්න බලන්නකෝ. බෙරකාරයෙකුත් ඇවිල්ලා එතෙන්ට. අපේ චූටි නෝනාගේ වැඩේම දැන් ඔය බෙරේ බෙල්ල එල්ලගෙන ගගහා ඉතින් ඒ වටේම යනවා. එයා හරි ආසයි ඔය බෙරේට. දැනුත් ඒක තමයි ඔය කරන්නේ. ඇත්තටම ගෙදරට අවශ්‍ය කරන බඩු ටික ටික සල්ලි එකතු කරගෙන අපි අරගත්තම අපිට යන වියදමේ භාගයට භාගයක් අඩු වෙනවා. මොකද දන්නවද? අපේ හස්බන්ඩ් විකුණන්න ගියන වාහන හොදන්න ගියාම එක වාහනයකින් රුපියල් 4000ක් විතර යනවා. ඉතින් ඒ 4000ත් ඉතරයිනේ. එතකොට හිතන්නකෝ මාසෙට වාහන 4ක් විකුණුවොත් කීයක් ගිහිල්ලාද? ඉතින් ඒ වගේද මැෂින් එකක් ගත්තම එතකොට අපිට කීයක් මාසෙට ඉතුරු වෙනවද? ඉතින් අපි වැඩ කරන්න ඕනේ අන්න ඒ දේවල් ගැන චුට්ටක් හිතලා. මොකද අපිට යන වියදම පාලනය කරගන්න අපි දැනගන්න ඕනේ. අනේ ඉතින් වැකුම් ක්ලීනර් එක හයි කරලා ඉවරයි. අපේ පුතා අරගෙන ඒකෙන් චුට්ටක් වැකුම් කරලා බලන්න අයෝ යන්නේ. එයාලා ඒ දේවල් වලට ගොඩක් ආසයිනේ. ඉතින් හස්බන්ඩ් අපේ පුටුසැටියත් වැකුම් කරලා බලන්න ගියේ හොඳට වැකුම් වෙනවද කියලා. ඇත්තටම ඒක හොඳට වැකුම් වෙනවා. ඉතින් ඔය විදිහට අපි ඒකත් චුට්ටක් වැකුම් කරගත්තා. ඉතින් මේ වගේ දේවල් අපේ වැඩ තවත් පහසු කරවනවා. ඔන්න ඉතින් අප්පච්චි බබලත් එක්ක පුංචි කෝලමක්. අපේ චූටි නෝනා නම් දුවනවා අනිත් පැත්ත හැරිලා. ඔන්න ඉතින් ඒකත් ඉවර වෙලා අප්පච්චි මේ හදන්නේ හයි ප්‍රෙෂර් ගන්න එක චුට්ටක් වැඩ කරන විදිහ බලාගන්න. මොකද කාර් එකත් හොදන්න ඕනලු. ඒ නිසා හයි ප්‍රෙෂර් ගන්න එකත් හයි කරලා බලන්න තමයි යන්නේ. ඉතින් බලන්නකෝ අපේ වැඩවලට කොච්චර පහසු වෙනවද මේ වගේ දේවල්. මොකද ටිකෙන් ටික අමාරුවෙන් හරි සල්ලි එකතු කරලා මේ වගේ දේවල් ගත්තම අපේ මුදලුයි කාලේ දෙකම ඉතුරු වෙනවා මං හිතන්නේ. ඔන්න බලන්නකෝ අපේ පුතාගේ කෝලම් shopping එකක් අරගෙන එතන වටේ කැරකෙනවා. අප්පච්චි වැඩ කරලා ඉවර වෙනකන් මේ දෙන්නගේ වැඩේ අප්පච්චිගේ වටේ කැරකෙන එක තමයි. මොකද චූටි පැටවුනේ හරි ආසයි ඒ වගේ දේවල් බලාගෙන ඉන්න. ඒ වගේම එයාලට ඒ දේවල් ඉස්සෙල්ලාම ඔය ගෙනාපු ගමන් නිසා අලුත් අත්දැකීම්නේ. ඉතින් ඒ නිසා දෙන්නත් එක්ක අප්පච්චිගේ වටේ කැරක හිටියා. දැන් ඉතින් ඒකත් හයි කරගෙන අප්පච්චි යන්නේ කාර් එක හොදන්න. කාර් එකත් හොදලා ඉවර වෙලා දැන් මේ අපි උදේට කන්න තමයි යන්නේ. ඔයාලා දන්නවද? අපි උදේට කද්දී මං හිතන්නේ උදේ 10 විතර වුණා. ඉතින් ඔය විදිහට අප්පච්චි කෑම එක කන්න පටන් ගත්තම මෙන්න මෙයාත් පැනගත්තා. එයාටත් ඕනෙලු මේසෙට වෙලා පුටුවේ වාඩි වෙලා කෑම කන්න.
ඉතින් ඔය විදිහට අපි 4 දෙනත් එක්ක කෑම කන්න තමයි හදන්නේ. මේ වගේ පවුල හැමෝම එකට එකතු වෙලා ඇත්තටම කෑම කන එක බබාලට උනත් ලොකු ආදර්ශයක්. මොකද ඒ දේවල් ඒගොල්ලන් පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්නවනේ. අපේ ගෙදර නම් ගොඩක් වෙලාවට ඉඩ ලැබෙන හැම වෙලාවෙම 4 දෙනත් එක්ක එකට එකතු වෙලා කෑම කනවා. මොකද ඒ විදිහට කෑම කන්න මම නම් ගොඩක් කැමතියි. මේ වෙලාවට අපි ඉස්සරහට කරන්න ඕන දේවල් ඒ වගේම පුතත් එක්කත් එයාගේ අත්දැකීමුත් අපි බෙදා ගන්නවා. මේ වෙලාවට කතා බහ කර කර කන්න තමයි මම නම් ගොඩක් ආස. ඒක හරි සුන්දර හැඟීමක්. අන්න ඉතින් අපි ඔක්කොම කාලේ ඉවර වෙලා දැන් ඉතින් අපේ පුතාට සරුංගලයක් ඕනේ කියලා කිව්වා. ඉතින් අප්පච්චි ඔයාට සරුංගලයක් හදලා දෙන ගමන් තමයි ඉන්නේ. මොකද මේ කාලෙට සරුංගල් අරිනවනේ. ඉතින් අපේ පුතත් හරි මාස වැඩක් තමයි සරුංගල් අරින එක. ඉතින් ඒ හින්දා අපි මේ සරුංගලයක් හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ දෙන්න සරුංගලේ හදද්දී මායි චූටි මැණිකත් එතනට ආවා. අන්න ඉතින් බලන්නකෝ චූටි මැණික මොනවද කරන්න කියලා. සරුංගලේ හදන එක අපේ චූටි මැණික නම් වැලි අල්ල උතෙන්ට වෙලා සෙල්ලම් කර කර හිටියා. එයාව වොෂ් දාන්න කලින් මං ඉතින් පොඩ්ඩක් ඔය වගේ වැලි වලින් සෙල්ලම් කරන්න දෙනවා. මොකද ඒව යාළගේ ඇඟිලි වලටත් ගොඩක් හොඳයිනේ. ඒ වගේම පුංචි පැටියෙක්ගේ මානසික සංවර්ධනයට මේ වගේ දේවල් ගොඩක් උපකාරී වෙනවා. මෙහෙනම් ඉතින් ටිකක් හවස් වෙලා අප්පච්චි යන්නේ අපේ ෆෑන් ටික හොදන්න. මොකද ඒ වගේ දූවිලි වැදිලා ගොඩ දවසකින් හොදන්න බැරි වුණානේ. ඉතින් ඒ නිසා අප්පච්චි ෆෑන් ටික හොදන්න ගියා. මේ අපේ පුතා එයාගේ හෝම්වර්ක් කරනවා. නිවාඩු මාසෙත් දවස ගානේ කරන්න හෝම්වර්ක් දීලා තියෙනවා එයාලට. ඇත්තට මේක නම් ගොඩක් හොඳයි. මොකද පැටවුන්ට අකුරු අමතක වෙන්නත් පුළුවන් නැත්තම්. ඔන්න ඉතින් අප්පච්චි එකත් හදලා ගෙනල්ලා එල්ල ගන්න තමයි යන්නේ. මේ වගේ ෆෑන් පුළුවන් වෙලාවට අපි හොදන්න ඕනේ. පුළුවන් නම් මාසෙට 2-3 පාරක් ෆෑන් එක හොද ගන්නවා නම් ඇත්තටම ඒක හොඳයි. නැත්තම් දූවිලි නිසා අපිට හෙම්බිරිස්සාව වගේ දේවල් හැදෙන්න පුළුවන්නේ. ඉතින් ඔය විදිහට අපේ දවසත් ලස්සනට ඉවර වුණා. එහෙනම් අදට මං ගිහින් එන්න. තිරුවන් සරණයි.